අද වීඩියෝෙන් කතා කරන්නේ iPhone එකක් තියෙනවා ඔයාලට වැඩගත් වෙයි. Adobe Premiere Pro app එකෙන් වීඩියෝ එකක් එඩිට් කරන්න කොහොමද කියලා තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්නේ. අයන් වීඩියෝ එකට. තාගේ iPhone එක PC එක හරි laptop එකේ හරි Adobe Premiere Pro app එක open කරගන්න. open කරාම ඔයා මෙහෙම තැනක දෙනවා. මෙතන මේ plus icon එක උදේක පාක් ක්ලික් කරන්න. ඔයාගේ ගැලරියට ඊට පස්සේ ඔයා අදාළ ෆොටෝ ටික ඔයාට ඕන ටික select කරන්න. select කරලා පස්සේ උඩ තියෙන next button එක උඩ click කරන්න. හරි දැන් ඔයා මෙහෙම තැනක දාන්න. දැන් අපි වීඩියෝ ටික එඩිට් කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් වීඩියෝ එක ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඔයා ස්පීඩ් එක වැඩි කරගන්න කලින් ඔයා සයිස් එක select කරලා මෙතන උඩ මේක තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා මෙතන ඔයාලට පෙන්නනවා. 16:9 YouTube පුළුවන් TikTok ඔයාලට මම මේක YouTube වලට දාගන්නවා. දාගත්තාම දැන් මෙහෙම තියෙනවා. දැන් මෙතන තියෙනවා video and image music and audio and title and caption කියන එක. මම music එකෙන් දාන්න තෙරපි ඒක voice record දෙන්න පුළුවන්. එතකොට අපිට video image කියන එකට ගියාම අපිට තියෙන video එක edit කරන tool තියෙනවා. එතකොට මෙතනින් ගියාම title එකක් හරි text එකක් හරි දාගන්න පුළුවන්. හරි එහෙනම් ඔයා video edit කරලා ඉවරනම් මෙතන මේ උඩ තියෙන ඊතලයේ උඩ click කරන්න. හරි එහෙම තැනක දෙනවා අපි export setting කියන තැන උඩ click කරනකොට ඔයාලට ඕනේ quality එක දාන්න. 720 1700 4K. ඔය පුළුවන් අපි මේකෙන් shoot කරන්න. හරි එහෙනම් ඔයා වීඩියෝ එඩිට් කරලා ඉවරනම් මෙතන මේ උඩ තියෙන ඊතලයේ උඩ click කරන්න. හරි එහෙම තැනක දෙනවා අපි export setting කියන තැන උඩ click කරනකොට ඔයාලට ඕනේ quality එක දාන්න. 720 1700 4K. ඔය පුළුවන් අපි මේකෙන් shoot කරන්න. මේක sample වීඩියෝ එකකින් 4K දාන්න. මෙතෙන් back කරලා export කියන එක උඩ දෙන්න. එතකොට අපි වීඩියෝ එක download වෙනවා. export video. අදට ගිහින් එන තව ලස්සන tech videos තමයි සකිත් tech YouTube channel එක හම්බ. WhatsApp channel එකට link එක description එකේ දාලා තියෙනවා. නැත්නම් Facebook වල එකක් තියෙනවා. page උඩින් දාලා තියන්න. Facebook page එක follow කරන්න. YouTube channel subscribe කරන්න. තව ලස්සන වීඩියෝ එකකින් සකිත් tech YouTube channel එකෙන් හම්බෙන්න පස්සේ වෙන ජය වේවා. තාක්ෂණයේ ලොව දිනන්නට දැනුම බෙදා දෙන සකිටෙක් අපි පෙරටම යමු සැමදා අලුත් දෙයක් අදත් ඉගෙන ගත්තා